අද අපි කතා කරමුද රොබර්ට් කියෝසාකිගේ අර හරිම ප්‍රසිද්ධ පොතක් තියෙන පොහොසත් තාත්තා දුප්පත් තාත්තා. ඔව් ඒක. ඒකේ තියෙනවනේ දරයාගේ තාත්තලා දෙන්නෙක් ගැන කතාව. ඒක තමයි පොතේ මූලිකම අදහස. එක්කෙනෙක් කියනවලු සල්ලි වලට තියෙන කෑදරකම තමයි හැම නරක දෙයකටම මුල කියලා. අනිත් කෙනා කියනවා සල්ලි නැතිකම තමයි හැම නරක දෙයකටම මුල කියලා. හරිම පරස්පර විරෝධී අදහස් දෙකක් නේද? ඔව්. ඉතින් ඒ දෙපැත්තක් අහන්න ලැබුණම ඒක කියන්නේ එකක් හරි අනික වැරදි කියලා අයින් කරන්න බෑ. හිතන්න වෙනවා. ඇත්තටම. Tamanම හිතන්න විශ්ලේෂණය කරන්න පෙළඹෙනවා. ඒක පුද්ගලික වර්ධනයට හොඳයි. ඒක ඇත්ත. හැබැයි මේ මූලික අදහස් එහෙම අපිට එන්නේත් ගොඩක් වෙලාට gederin නේද? හරියටම පොතෙත් කියලා මූල්‍ය අධ්‍යාපනය කියන එක පටන් ගන්න gederin කියලා. ඒ කියන්නේ අපි නොදැනීම එක්කෝ දුප්පත් විදියට හිතනෝ නැත්නම් පොහොසත් විදියට හිතනෝ. ඔව් අර මූල්‍ය වැඩසටහන් වගේ. ඒක අපේ තීරණවලට බලපානවා. හැබැයි වැදගත් දේ තමයි මේ වැඩසගහන මොකක් වුණත් වෙනස් කරන්න පුළුවන් කියන එක. ඔව්. ඒක තේරුම් ගන්න එක. එතනදී මම හිතන්නේ ප්‍රධානම දේ තමයි අර වත්කමයි වගකීමේ අතර වෙනස තේරුම් ගන්න එක. පොතේ කියන මූලිකම නීතියක් ඒක. මොකක්ද ඒක? පොහොසත් අය වත්කම් ගන්නවා. දුප්පත් මධ්‍යම පාන්තික අය වත්කම් කියලා හිතාගෙන වගකීම එකතු කරනවා. සරලවම කිව්වොත්. වත්කමක් කියන්නේ සාක්කුවට සල්ලි දාන දෙයක්, වගකීමක් කියන්නේ සාක්කුවෙන් සල්ලි ගන්න දෙයක්. හයි. හැබැයි වැදගත් වෙන්නේ අර්ථ දැක්වීම නෙවෙයි, අවධානය. ඒ කියන්නේ තමන්ගේ අවධානය යොමු කරන්න ඕනේ අර වත්කම් තීරුව ගොඩනගන්න. වත්කම් තීරුව. ඔව් ඇසෙට් කලම් එක. එතකොට තමයි අර මුදල් ප්‍රවාහය කෑෂ් ෆ්ලෝ එක තේරෙන්නේ. එදෙම් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ගයක් කියන්නේ ඒක ලොකු වත්කමක් නේද? ගොඩක් අය එහෙම හිතනවා. හැබැයි පොතේ කියන එක වගකීමක් වෙන්නත් පුළුවන්ලු. ඔව් වෙන්න පුළුවන්. මොකද අපි බලන්නේ අගය විතරයි. ඒ গিදර නඩත්තුවට බදු ගෙවන්න, ලෝන් එකක් ගත්තා නම් ඒක ගෙවන්න. සාක්කුවෙන් සල්ලි යනවා. හරියටම. එතකොට මුදල් ප්‍රවාහය පැත්තෙන් බැලුවම ඒක වගකීමක්. ඉතින් පොහොසත් මානසිකත්වයේ තියෙන්නේ වියදම් වෙන වගකීම් නෙවෙයි ආදායම් ගේන වත්කම් හොයලා ඒවා එකතු කරන්න. අර නිෂ්ක්‍රීය ආදායම කියන්නේ passive income. ඔව්. නැත්තම් වෙන්නේ අර පඩිය වැඩි වෙලවා වියදමුත් වැඩි වෙනවා. අර කවදාවත් ඉවරයක් නැති මීයන්ගේ තරංගයට අහු වෙනවා. ඒක තමයි රැට් රේස් එක. කියෝසාගේ පොඩි කාලේ අර පැයකට 10කට විතර වැඩ කරපු කතාවක් තියෙනා නේද? ඔව්. එතනදී එයාගේ අර පොහොසත් තාත්තා හොඳ පාඩමක් කියලා දෙනවා. ඒ මොකද්ද? හාම්පුතාට බනින්න එපා කියලාද? වගේ. ඒ කියන්නේ ප්‍රශ්නෙට අනුන්ට දොස් කියනවා වෙනුවට ප්‍රශ්නෙත් Taman ළඟ විසඳුමත් Taman ළඟ කියලා තේරුම් ගන්න එක. ඒ කියන්නේ මුදල් වෙනුවෙන් වැඩ කරනවා වෙනුවට මුදල් Taman වෙනුවෙන් වැඩ කරන හැටි ඉගෙන ගන්න එක. ඒකේ තමයි මානසිකත්වයේ වෙනස. ගොඩක් වෙලාවට අපි අකමැති රස්සාවල ඉන්නේ අර බය නිසා නේද? ඔව්. බිල් ගෙවා ගන්න බැරි වෙයි, රස්සාව නැති වෙයි කියන බය ඒක උගුලක්. ඒ උගුලෙන් ගැලවෙන්න නම් මූල්‍යමය වශයෙන් බුද්ධිමත් වෙන්න ඕනේ. අනිවාර්යෙන්. හොඳට ඉගෙනගත්ත අය දොස්තරලා ගණකාධිකාරීවරු වුණත් සමහර වෙලාවට මූල්‍යමය ප්‍රශ්නවල ඉන්නේ අර මූල්‍ය සාක්ෂරතාවයේ අඩු නිසා. එතකොට මේකට විසඳුමක් විදිහට පොතේ කියනවා නේද? අර තමන්ගේ ව්‍යාපාරය ගැන හිතන්න කියලා. mind your own business. ඒකෙන් කියන්නේ තමන් කරන රස්සාවට අමතරව වෙනම දෙයක් කරන්න කියලාද? වෙනම තමන්ගේම වත්කම් තීරුවක් ගොඩනගන්න කියලා. අවධානය ආදායම් තීරුවෙන් වත්කම් තීරුවට මාරු කරන්න කියන එක. හරි වෘත්තියයි තමන්ගේ ව්‍යාපාරයයි දෙකක්. ඔව්. පොතේ අර ධනය කියන එක මනින විදියත් හරිම ප්‍රායෝගිකයි. ඒ කොහමද? අද වැඩ කරන එක නැවතුවොත් තව දවස් කීයක් ජීවත් වෙන්න පුළුවන්ද කියන එකෙන්. ඒක අර සුද්ධ වටිනාකම කියන එකට වඩා වෙනස්. ඒකත් හරිම ප්‍රායෝගිකයි. අද අදහසක් කොහොමද වත්කමක් වෙන්නේ කියලාත් කියනවා නේද? අර කොමික් පොත් කතාව. ඔව් කොමික් පොත් පුස්තකාල කතාව. ඒකෙන් පෙන්වන්නේ පරිකල්පනය නිර්මාණශීලීත්වය. පාවිච්චි කරලා වැටෙයි කියලා බයෙන් ඉන්න එක. ඔව් අසාර්ථක වෙයි කියන බයට මුකුත්ම පටන් ගන්නෙ නැතු ඉන්න එක. ඒ කියන්නේ අසාර්ථකත්වයත් මේටි කොටසක්ද? අනිවාර්යෙන්ම. ටෙක්සාස් කට්ටිය රොයාලගේ පරාජයක් වුණ ඇලමෝ සටන සමරනවා වගේ වැරදුනොත් ඒකෙන් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕන. නිකන් බලාගෙන ඉන්නේ නැතුව? ඔව් නියම වෙලා වෙනකන් ඉන්නේ නැතුව දැනුම හොයන්න ඕන. පොත් කියවන්න, සම්මන්ත්‍රණ වලට යන්න, ඊට පස්සේ පොඩි දෙයක් හරි කරන්න ඕන. ක්‍රියාත්මක වෙන්න ඕන. මිල ගණන් ඉදිරිපත් කරනවා වගේ දෙයක් වුණත් ඒකත් පටන් ගන්නමක්. එහෙනම් මේ අපි කතා කරපු දේවල් වලින් පේන්නේ මූල්‍ය නිදහස කියන්නේ නිකම්ම සල්ලි හොයන එක නෙවෙයි. ඒක මානසිකත්වයේ වෙනසක්. ඒ හොයන සල්ලි Taman වෙනුවෙන් වැඩ කරන තැනටපත් කරගන්න එක. ඒ කියන්නේ වත්කම් හදාගන්න එක. ඔව් මූල්‍ය බුද්ධිය දියුණු කරගන්න එක. හරිම වැදගත් කාරණා ටිකක්. අවසාන වශයෙන්
මේ කාරණේ ගැනත් පොඩ්ඩක් හිතන්න ඉඩ තියමුද? පොතේ අහනවා ධනය කියන්නේ කෙනෙක් අද වැඩ කරන එක නැවතුවොත් තව දවස් කීයක් ජීවත් වෙන්න පුරවන්ද කියන එක. ඒක ගැඹුරු ප්‍රශ්නයක්. ඔව්. තමන්ගේ තත්වෙට එක ගලපලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් අර ඔයාගේ අතේ තියෙන දේ තීරණය වෙන්නේ ඔළුවේ තියෙන දේ අනුවයි. සල්ලි කියන්නේ අදහසක් විතරයි කියන එක. ඒකත් හිතන්න වටිනවා. තමන්ගේ මූල්‍ය චින්තනය අර වත්කම් තීරුව ගැන නැවත හිතන්න හොඳ අවස්ථාවක්.